සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් කොහොමද ඔයාලට? හැමෝම සනීපෙන් ඉන්නවා ඇති කියලා හිතනවා මම. මම හදන්නේ උදෙන්මත් නෙමෙයි දැන් දවල් වෙලා. තේ එකක් හදාගන්න. තේ එකක් හදන් බීලා දවසම ෆ්‍රෙෂ් එකේ වැඩ කරන්න තමයි ඔන්න මන් ලැහැත්ති වෙන්නේ. ඔන්න අපට තේ එකක් හදන් පුතාට කිරි එකක් හදලා දීලා මං හදන්නේ අද රෙදි ටික හොදන්නේ මැෂින් එකට දාගන්න. ඉතින් ගොඩාක් රෙදි තිබ්බොත් තමයි මම මැෂින් එකට දාන්නේ. නැත්තම් මං රෙදි ටික අනිවාර්යෙන්ම අතේ තමයි හොදන්නේ. අද ගොඩාක් වැඩ දවසක්. ඉතින් අද වැඩ ටික කරගන්න ගොඩාක් වෙලාව යනවා. ඒ නිසා මං හිතුවා රෙදි ඔක්කොම ටික අද මැෂින් එකට දාලා සෝද ගන්න. ඔන්න රෙදි ටික දාලා මම හදන්නේ මැෂින් එකට රින්සු දාලා ඔන්න රෙදි ටික දාලා හොද ගන්න. අද ගොඩාක් වැඩ තියෙනවා කරන්න. අද ලොකු වැඩක් ඉතින් ඔන්න කරන්න හිතාගෙන තමයි ඉන්නේ. අද හස්බන්ඩ් ගෙදර. ඔන්න එයාට ලොකු රාජකාරියක් අද පැවරිලා තියෙනවා. එන්නකෝ ඔයාලත් අද මොකද වෙන්නේ කියලා බලන්න. ඔන්න ඉතින් මම බැලුවා මෙයා කෝ නැත්තේ මේ වෙලාවේ කියලා. ඔන්න බලනකොට එයාත් ඔන්න හොඳ වැඩක් කරන්න තමයි හදන්නේ. බයිසිකලේ හොදනවා. ඔන්න අද හස්බන්ඩ් ගෙදර. ඔයාලා දන්නවද අපට වෙලා තියෙන දේ? ඔන්න අපේ ලින්දට අද ලේනෙක් වැටිලා. ඔන්න හස්බන්ඩ් තමයි දැකලා තියෙන්නේ. ඉතින් මේ ලින්දේ වතුර බොන්නේ නැහැ. උනාට රෙදි හොදන්න, පේමන්ට් හොදන්න, කාබට් හොදන්න ඒවට ගන්න පුළුවන්. ඉතින් ලේන මැරිලා නැහැ. ඒ උනාට ලේන උනත් විසයිනේ. ආදිසියෙන්වත් මූණ චුට්ටක් අත හොද ගන්න බැරි වෙනවනේ. ඒක නිසා ඔන්න හදාන ලිඳ හිස් කරන්න මෝටරයක් දාලා ඔන්න කානුවට වතුර ටික දාලා හරවලා තමයි තියෙන්නේ. පැය දෙකක් වගේ ගියා අපට ලිඳේ වතුර ටික අඩු කරගන්න. ඔන්න දැන් හදන්නේ යට තියෙන මඩ ගතිය පොළ වැටිච්ච ඒ ටික සුද්ධ කරගන්න. ඉතින් ඔන්න මාත් එයාට මේ වෙලාවේ උදව් කරනවා. මේ වෙලාවේ කවුරුත් හිටියේ නැහැ. ඉතින් එයයි මා එකතු වෙලා උන ඉඳන් හිස් කරලා දැන් හදන්නේ පොත්වලට කවර ටික දාගන්න. Under the boughs where the shadows play, the wind hums songs at the break of day, whispering pines, secrets untold, carrying tales only the forest holds. Moonlight spills through the velvet dark, etching patterns
down. And their songs entwine with the trees that stand, knotted in time by nature's hand. Each echoing step on the forest floor opens a world through an ancient door. The silence alive, yet brimming with sound. In the arms of solitude, I am found. Oh, whispering pines, sing me your tune. Caught in the rhythm, the stars and the moon. Teach me the language of rustling leaves, stories that linger on the breath of the breeze. ඔන්න දැන් කවර දාලා ඉවරයි. ඔන්න ඊට පස්සේ දුවන පොත් ටික බෑග් එකට දාගන්නවා. ඔන්න ඉතින් මේ පොත් ඉවර වෙලා නෙමෙයි. මේ කියන්නේ අවුරුද්දට දීපු පොත් ඉවර වෙලා ආයේ අලුත් පොත් වලට තමයි කවර දැම්මේ. ඉතින් වාරයකට පොත් දුන්නට මං හිතන්නේ මේ පොත් ප්‍රමාණවත් කියලා. ඊට පස්සෙත් අපිට අනිවාර්යෙන් කවර දාන්න වෙනවා. ඉතින් ඔන්න ඊට පස්සේ ජම්බු ටිකකුත් හම්බ වුණා මට. ඔන්න ඒකත් කාලා මං හදන්නේ බුදුහාමුදුරන්ට පූජා කරන්න මල් ටික නෙලා ගන්න. මේ මං දවසෙන් කරන්න ආසම වැඩක්. මල් නෙලලා මල් වට්ටියක් ලස්සනට හදලා ඒක බුදුහාමුදුරන්ට පූජා කරන්න මං හරි ආසයි. අනිවාර්යයෙන්ම 5:40 වෙද්දි මම බුදු පහන තියනවා. මං අහලා තියෙනවා 6න් පස්සේ බුදුහාමුදුරන්ට පහන තියන්න හොඳ නෑ කියලා. ඉතින් ඒ නිසා මම 5:40 වගේ වෙද්දි බුදුහාමුදුරන්ට මල් තියලා පෑන් එකක් තියලා හඳුන් කූරු පත්තු කරලා ඔන්න පහන තියනවා. ඊට පස්සේ මම බුදුන් වැඳලා පිරිත් දාලා තමයි ඔන්න රැයට කරන්න තියෙන වැඩ ටික කරන්න කිචන් එක පැත්තට යන්නේ. අපි යමුකෝ අද මොකද වෙන්නේ කියලා බලන්න කිචන් එක පැත්තට. පිරිත් දාලා අපි යමු කිචන් එකට. ඔන්න මම අවශ්‍ය කරන බොක්ස් ටික හොදලා වේලලා පිරිසිදු කරලා තමයි තියලා තිබ්බේ. දැන් මං හදන්නේ රැට උයා ගන්න. ඒ උයන ගමන්ම උදේට අවශ්‍ය කරන දේවලුත් මම ලෑස්ති කරලා තියෙනවා. එහෙම ලෑස්ති කරලා තිබ්බහම උදේට උයන්න අපට හරිම ලේසි. පාන්දර නැගිටලා එළවලු කප ලුණු සුදු ලුණු සුද්ධ කර ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දවසකට දෙකකට හරියන මේ දේවල් සුද්ධ කරලා තියාගත්තාම අපට ගොඩක් ලේසි. මේ මාළු වතුර කවදාත් ඔයා සිංක් එකට දාන්න එපා. ගෙදර කරපිංච ගහක් තියෙනවා නම් ඔයා ඒ කරපිංච ගහට මේ මාළු වතුර දාලා බලන්න ඉක්මනට මේ කරපිංච ගහ හැදෙනවා. ඊට පස්සේ මං හදන්නේ ඕන මාළු ටිකට ලුණු ටිකක් දෙහි ටිකක් දාලා මේ වගේ පිළිගඳ යන්න හොඳට සෝදර පිරිසිදු කරගන්න. මම මේ මාළු ටික අද දෙපාරකට තමයි හදන්න යන්නේ. ගෘහණියක් වුණාම කාන්තාවක් මවක් වුණාම අනිවාර්යෙන්ම අර පිරිමැස්ම තියෙන්න ඕන. අද රටේ හැටියට එහෙම නැතුනොත් ජීවත් වෙන්න හරි අමාරුයි. ඉතින් ඔය ගත්ත මාළු ටිකත් මං රැට ටිකයි උදේට ටිකයි වෙන් කරලා තියාගත්තා. මේ උදේ හදන ටික ඒකත් මම ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටස දාලා තමයි තියන්නේ. දවසකට වැඩිය තියෙනවා නම් අනිවාර්යෙන්ම
ෆ්‍රිජ් එකේ ෆ්‍රීසර් එකේ දාලා තියාගන්න. ඔන්න මට රාම්පේ ඉවර වෙලා තිබුණේ. මම රාම්පේ හේකුත් උදේටත් එක කඩාගත්තා. දැන් මං හදන්නේ උදේට අවශ්‍ය කරන ලුණු සුදු ලුණු ටික සෝදලා පිරිසිදු කරගන්න. මම පොල් ටිකත් ගාගත්තා. මේ පොල් ටිකත් ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ තමයි මම උදේට ගන්න තියන්නේ. මේ ලුණු වල කළු පාට කොටස තියෙන නිසා මේ ලුණු පොතු දෙපාරක් යනකම් සුද්ධ කරගන්න. ඔයා මේ ලුණු පොතු කවදාවත් විසි කරන්න එපා. මේවා මිරිස් පැලවලට වම්බුඩු පැලවලට මේවා එකතු කරලා බලන්න. මේවා අනිවාර්යයෙන්ම හොඳම පොහොරක් වෙනවා. මේ ලුණු පොතු එහෙම දාලා මේ බලන්න මගේ ගහේ කොච්චි හොඳට පළදාව තියෙනවා. ඔන්න දැන් වෙලාව 6:20යි. ඔන්න මම දැන් හදන්නේ රැට උයන්නයි. උදේට අවශ්‍ය කරන ලුණු සුදු ලුණු කපල කරලා තියාගන්න. කපල කරලා කිව්වට සුද්ධ කරලා. මෙන්න මේ වගේ මම බොක්ස් එකකට දාලා තියාගන්නවා. එතකොට අපට උදේට නැගිටලා ලුණු හොය සුදු ලුණු හොය සුද්ධ කර සෝද ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ රම්පේ ගන්නවා නම් ඔයා අනිවාර්යයෙන්ම මැදනාරට ඉවත් කරලා ගන්න. ඒක මොකද මේ රම්පේ පිළිකාකාරකයි. මේ මැදනාරට අයින් කරන්න. මේවා විස සහිත වතුර හැදෙන නිසා මේවා අනිවාර්යයෙන්ම අයින් කරලා කෑමට ගන්න. ඔන්න මං උදේට අවශ්‍ය කරන දේවල් ටික ලෑස්ති කරලා බොක්ස් එකකට දාගත්තා. දැන් මං උයන ගමන්ම හදන්නේ උදේට අවශ්‍ය කරන දේවල් ටික ලෑස්ති කරලා තියන්න. එළවලු ටික කපලා පොල් ටික ගාලා මාළු ටික සෝදලා තියාගත්තාම අපට හරිම ලේසියි. ඉතින් ඉස්කෝලේ යන බබාලා ඉන්න අම්මලා ඉන්නවා, රස්සාවල් වලට යන අම්මලා ඉන්නවා. දැන් ඉතින් හැමෝම කාර්යබහුලයිනේ. ඒක නිසා අපි මේ වගේ දෙයක් කරලා තිබ්බහම අපේ උදේට කිසිම කලබලයක් නැතුව ටක් ගාලා පැයෙන් කරන්න තියෙන වැඩේ පැය භාගයෙන් ඉවර කරගන්න පුළුවන්. මම හදන්නේ රැට පරිප්පු කරි එකක් හදලා මාළු හදලා ඒකට පාලුවට පවටන් ටිකක් බෙද ගන්න තමයි හිතන් ඉන්නේ. හෙට උදේට මම බීට්‍රූට් කරි එකයි මාළු කරි එකයි ඒකට තව පොල් සම්බෝලකුත් හදා ගන්නවා. දැන් හදන්නේ රැට කන්න මාළු එක හදා ගන්න. ඒකට මම තෙල් ටිකක් ලිපේ තියලා මේ වගේ ලුණු සුදු ලුණු රාම්පේ කරපිංචා මිරිස් දාලා හොඳට ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ ඒක ටෙම්පරාදු වීගෙන එනකොට මස් කරි කුරු ටිකක් එකතු කරගන්නවා. ඒ ටිකත් හොඳටම තෙල් එකේ බැදීගෙන එනකොට මම සීසන් කරගත්ත මාළු ටික එකතු කරගන්නවා. ඔන්න මේ මාළු ටික දාලා තෙල් එකේම හොඳට බැදෙන්න දෙන්න. ඊට පස්සේ මම හදන්නේ උදේට අවශ්‍ය කරන බීට්‍රූට් ටික කපා ගන්න. ඇත්තටම ඔයත් දවසක් මෙහෙම කරලා බලන්න. ඔයාටම හරියට ලේසි හිතෙයි. මේ උදේට බීට් සුද්ධ කරලා මේ වගේ චූටියට කපලා ඉන්නකොට ඔයාලට ගොඩාක් වෙලාව ගත වෙනවා. අනිවාර්යයෙන්ම මෙහෙම රැට කෑම උදේට හදන දේවල් ලේස්ති කරලා තිබ්බහම හරිම ලේසි උදේට උයා ගන්න. කිසිම කලබලයක් කරදරයක් නැතුව අපට කෑම ටික හදා ගන්න පුළුවන්. ඔන්න දැන් බීට් ටිකක් කපලා ඉවරයි. මම හදන්නේ බොක්ස් එකකට දාලා ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ තියන්න. ඔන්න දැන් මාළු එක තැඹිලා තියෙන මම ඒකට අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගන්නවා. පරිප්පු එකත් තැඹිලා තියෙන්නේ. මම ඒකට අවශ්‍ය කිරි ටිකත් එකතු කරගෙන ඔන්න දැන් උයලා ඉවරයි. මාළු එකත් තැඹිලා තියෙන්නේ. ඔන්න බලන්න දැන් අපේ කිචන් එකේ හැටි කිචන් එක ඔක්කොම හැඩි වෙලා තියෙන්නේ. දැන් ඉක්මනටම අපි අස් කරගමු. ඉව්වේ නෑ වගේ පේන්න. ඉව්වද කියලා හොයාගන්න බැරි වෙන්න අපි කිචන් එක ලස්සනට අස් කරමු. ඔන්න මම දැන් ගත්තු භාජන ටිකත් සෝදන පිරිසිදු කරගන්නවා. මම කිව්වේ පාළුවට පපඩම් බදිනවා කියලා. මේ ඉතින් බදින්නේ රැට කන්න පපඩම්. මේ පපඩම් උනත් ඔයාට බැදලා බෝතලයක දාලා උදේට ගන්න. හෙට දවසට ගන්න උනත් අරන් තියා ගන්න පුළුවන්. ඔන්න දැන් උයලා බාලා දෙන්නට බත් ටිකක් බෙදලා ඉවරයි දැන්. ඔන්න රැටත් කෑම හදලා උදේටත් අවශ්‍ය දේවල් ලෑස්ති කරගෙන හරි ඉක්මනට වැඩ ටික කරගත්තා. එවනම් ලස්සන තව බ්ලොග් එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.